කරපු උපකාර හිතේ මතක තියෙනවා. මේ අනික් ඥාතිහිත මිත්‍රාදීන් කරපු උපකාර මතක තියෙනවා. මතක තියෙන නිසානේ සිහියේ තියෙන නිසා කල්පනා කරනවා පින් දෙන්න ඕනේ. සාමාන්‍ය මිනිස්සු වැඩිපුර කරන්නේ නේ. 3 මාසේ පින්කමයි 7 දවසේ පින්කම. එතනින් මුළු චැප්ටර් එකම වහලා දානවා. කලාතුරකින් කෙනෙක් අවුරුද්ද පින්කම කරනවා. ඒකත් ඔය පන්සලට ගිහිල්ලා දාන ජොට්ටක් දීලා නේ. එන එකක් එහෙම එකක් නේ කරන්නේ සලාක දාන යන්නේ දැන්. ගොඩක් අය. හැබැයි අර තාම අපේ බෞද්ධ මිනිස්සු තාම අර බුදුබණ අහලා අම්මගේ තාත්තගේ ගුණ අහලා පුරුදු නිසා අම්මා තාත්තා වෙනුවෙන් නම් කොහොම හරි පින්කමක් කරන පිරිසක් තාමත් ඉන්නවා. එහෙමම නරකම නැහැ. අපි 100%ක්ම නරක මිනිස්සු ඉන්නවා කියලා කියන්න බෑ. දැන් අර මේ කාලේ හරි ජනප්‍රිය වුණානේ මේ මතක එක සුමානයයි ලෝකෙට කවුරුණත් කියලා නේද? ඒක ටිකක් එක ජනප්‍රිය අදහසක් වුණාට ඒක නෙමෙයි යථාර්ථය. ඒක නෙමෙයි යථාර්ථය. අපේ ලෝකය තුල අපේ මව්දෙමව්පියෝ අපිට කරපු උපකාර අපිට එහෙම අමතක වෙලා නැහැ. අපි ජාතියක් විදියට ගත්තොතින් තවම බෞද්ධයෝ වැඩි පිරිසක් අම්මා තාත්තගේ ගුණය පිළිගන්නවා. මතක තියාගෙන ඉන්නවා. ගුණය අනුස්මරණය කරනවා මරුණා නේ. ජීවත් වෙනවා නම් සලකනවා. එහෙම මැරිලා මේ සතියෙන් අමතක කරනවායි කියන එක නෑ. එහෙම මේ පිට අපිව උඩ දදා ඉඳපු මිනිස්සු එහෙම මේව කරන්න පුළුවන්. ඒක එහෙමම කියන්නත් බෑ. සමහරුන්ගේ ගුණය අපිට කිසි සම්බන්ධයක් නැති අයගේ ගුණය අපි සමරනවානේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 2500ක් වෙනවා. අදත් අපි උන්වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කරනවා. කොච්චර පින්කම් කරනවද බුදුහාමුදුරුවෝ ගැන මෙනෙහි කරලා. එතකොට මේ ලෝකෙට කවුරුණත් මතක සුමානයයි කිව්වට ඒක හිමම නෙමෙයි. ඒක මේ අර්ධ සත්‍යවල් තියෙන්න පුළුවන්. ඔය සෝෂල් මීඩියා ඇතුලේ ලෝකෙට ලොකු මිනිස්සු වෙන අයයි ඇත්ත ගුණයක් ධර්මයක් නුවණක් දිනු කරගෙන ලෝකේ මිනිස්සෙක් ලොකු ඉහළට යන අය කියන්නේ එකගොල්ලද දෙගොල්ලද? දෙගොල්ලන්. සමාජ මාධ්‍ය ඇතුලේ කෙනෙක් උඩට ගිහිල්ලා එහෙම ඉඳලා හොයාගන්නව බැරි වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි ශාස්ත්‍රවරු කියන අය. මේ ළඟට ලෝකෙට යහපතක් සේවයක් කරපු අය තාම මිනිස්සුන්ගේ හිතවල තියෙනවා. තාම අපේ අධ්‍යාපන ජීවිතය ගැන හිතනකොට අපි කන්නංකර මහත්තයාට කරු කරනවා. එතුමා හින්දා අපි ඉස්කෝලේ ගියා. නැත්තම් අපි පොල් කඩන මාළු බාන එවුම් වෙනවා. තේමත් වල මේ උදුළු ගාන ගල්වැටි පන්දින එවුම් වෙනවා. කන්නංකර මහත්තයා හින්දානේ අපි ඉගෙන ගත්තේ. ඒ අපි සමත්නවා. එයා අපිට සුමානෙන් අමතක වෙලා නැහැ. ඒ නිසා අපේ අර එක ගීතයක එහෙම තියෙන්නත් පුළුවන්. සමාජෙත් එහෙම අදහසක් තියෙන්නත් පුළුවන්. හැබැයි ඒකම නෙමෙයි ඇත්ත. ඒ නිසා අපි හොඳට අවබෝධ කරගන්න ඕන තාම බෞද්ධ ධර්මයේ තියෙන නිසා. මේ තථාගතයන් වහන්සේගේ දහම අපේ ජීවිතවලට ලං වෙලා තියෙන නිසා අපේ සමාජයේ මේවා සාකච්ඡා වෙන නිසා මේ කළ ගුණය සලකන්න ඕන කියන හැඟීම තවම අපේ බහුතර මිනිස්සු ගාව තියෙනවා. මේ වගේ රටකට ආවට පස්සේ තමන් මැදිහත් වෙලා තමන් කැපවීමක් කරලා එහෙම පින් කරන ගතිය ටිකක් අඩුයි. ඒ වුණාට සචින්ත මහත්තයා කල්පනා කරා තාත්තටයි සහෝදරීටයි නේ දෙන්නටම පින් දෙන්න මම පින්කමක් මගේ ගෙදරට බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා වඩම්මලා මහා සංඝ රත්නය වඩම්මලා කරන්න ඕන කියලා. ඒක හොඳ සත්පුරුෂ ගතියක්. කළගුණයෙන් නේ. ඔබතුමා දන්නවා අක්කා කොච්චර උදව් කරාද ජීවිතේ නේ. අක්කා කොච්චර ජීවිතේ දේවල් වලට ළඟින් හිටියද. තාත්තා කොච්චර ශක්තියක් වුණාද. හේවණල්ලක් වුණාද. ඉතින් ඒ මතක තියෙනවනේ. අපිට මේ කරපු හොඳ මතක තියෙන එකත් හරි හොඳ දෙයක්. අපිට කවුරු හරි කරපු පොඩි හොඳක් මතක තියෙන එක හරි හොඳ දෙයක්. මේ ලෝකේ හරිම දුර්ලභය කළගුණ දන්න මිනිස්සු කියන අය.
අපිට හිතෙන්නේ මේ අද විතරයි කියලා. දැන් ඉන්න මිනිස්සු තමයි එහෙම නරක කියලා. එහෙම එකක් නෑ. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේනේ. දැන් ලෞතර බුදුහාමුදුරුවෝ අද වගේ දවසක බුදු වුණා. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ මීට අවුරුදු 2600කට කලින්. 2600කට කලින්. එතකොට ඒ කාලෙත් ඉඳලා තියෙන්නේ අද වගේම අකෘතඥය තමයි වැඩිපුර. කලගුණයක් දන්නේ නැති අය තමයි වැඩිපුර ඉඳලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. කලගුණ දන්න, කලගුණ මතක තියෙන, කලගුණ සලකන. කලගුණ දන්න, කලගුණ මතක තියෙන, කලගුණ සලකන අය දුර්ලභෝ ලෝකස්මින්. මේ ලෝකේ හරි අඩුයි කියලා. හේතුවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ නිකන් කිසිම දෙයක් දේශනා කරන්නේ. හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ ලෝකෙ මිනිස්සු තමන්ට අනෙක් අය කරපු උපකාර වලින් සතුටු වෙන්නේ ඉතාම අල්ප පිරිසයි. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් මේ ලෝකේ දැන් අපිට හමු වෙච්ච අය නිකන් මතක් කරගත්තත් ලයිස්තුව. අපි ඒගොල්ලොන්ට කරපු උපකාර ගැන ඒගොල්ලෝ තෘප්තිමත් නැහැනේ බහුතරේ. සමහරට එයාගේ ලයිස්තුවේ ඇහුවොතින් ඒගොල්ලොන්ගේ ලයිස්තුවේ ඇහුවොතින් ඒ අපිට කරපු උපකාර ගැන අපි තෘප්තිමත් නැහැ කියලා එයාට තියෙන්න පුළුවන්. අපිට දැනෙන එකනේ අපි කියන්නේ. අනිත් එක්කෙනාටත් ඒ විදිහටම දැනෙන්න පුළුවන්. මම මෙයාට මේවා කරලා තියෙනවා මේවා කරලා තියෙනවා හැබැයි එයා සතුටු නෑ මම. ඒකයි මට එයා ස්තුතියි කියලා නොකියන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ බහුතරයක් මිනිස්සු උදව් ගත්තට පස්සේ තමන් අනිකාගෙන් ගත්ත උදව්ව සම්බන්ධව කල්පනා කරනවා. කල්පනා කරලා යාට උහිට වඩා දෙයක් මං වෙනුවෙන් කරන්න තිබ්බා කියලා හිතනවා. ඒක උදව් ප්‍රමාණයක අංග සම්පූර්ණ නම් හරි අවශ්‍ය ගන්නට කරා. ඊළඟට හිතනවා නෑ. ඔය දේ කරගන්න ඔය මනුස්සයාට මම කොච්චර වඳින්න වුණාද? කොච්චර වඳින්න වුණාද කියලා අර උදව්ව හැල්ලු කරගන්නවා. දැන් වැඩේ වෙලා. හැබැයි හැල්ලු කරගන්න ප්‍රමාණය හරියට අවශ්‍ය ප්‍රමාණය උදව්ව වුණා. ඒකට Tamanට එයාගේ පස්සේ යන්න වෙච්ච එක. එහෙම නැත්නම් කොච්චර කල් ගත වුණාද උකට? කොච්චර ඉක්මනට කරලා දෙන්න මේ සුඩෝස් කාලා කරලා දෙන්න තිබිච්ච වැඩක් ඔය කරේ. මාසයක් ඇද්දා කරලා දෙන්න. කාලය ගැන ප්‍රශ්න අහනවා. මේ යාළු මිත්‍රයෝ ටික එකතු පහදා කරගෙන මේ දානේ හදාගෙන කිසි අඩුවක් පාඩුවක් නැති වෙන්න හොඳට පින්කම සූදානම් කරගෙන තියෙනවා. ගලකෝ ගුණයක්. අක්කා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් පින්කම කරා කියලා සතුට වෙන්න විතරක් නෙවෙයි ඕන. Taman ගැන සතුට වෙන්න ඕන. මට අඩුම මේ වගේ ගුණයක් තියෙන මිනිස්සෙක් කියලා. අපි ගැන සතුට වෙන්න බෑ. අපේ ගාව හොඳක් තියෙනවා මේක තේරුම් ගන්න අපි සතුට වෙන්න ඕන. ඇතියන්ත මගේ ගාව ඒක හරි තියෙනවා. මම මගේ ගෝලන් නමලටත් නිතර කියන්නේ මේ පොඩි නමලටත් නිතර කියන එක තමයි අනිත් මොන දේවල් හදාගන්න අමාරු නම් කලගුණේ කියන එක හදාගන්න. ජීවිත වතුර පොදක් කරේ මිනිහ දුන්න නම් ඒ මිනිහට ස්තුතිවන්ත. දැන් උදවලා දකින්නේ මම එන ගමන අර කොච්චර මහන්සි වුණා ඊයේ පින්කමට උදව් කරපු මිනිස්සුන්ට කෝල් කරලා ස්තුති කරලා පින් දෙනවා. ඒ වැඩේ සාර්ථක කරගන්න ලැබුණේ මිනිස්සුන්ද? ඒගොල්ලොන්ගේ හැටියට ඒක ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. ඒගොල්ලෝ උපයන ආදායන්නේ. දවසට කොළ 50ක් උපයන කෙනෙකුට මේ අවුරුද්දක සැරයක් කොළ 4ක් විතර කරලා මල් ටිකක් අරන් දෙන එක ලොකු දෙයක් නෙමෙයි. ලොකු ව්‍යාපාරිකව. හැබැයි ඒක අපේ පින්කමට ලොකු දෙයක්. ඒක අපේ පින්කමට ලොකු දෙයක් යා කරේ. දෙයට අපි පින් දෙනවා කතා. මොන ගුණේ නැතත් ඉස්සෙල්ලම කළ ගුණේ හදන්න. කළ ගුණේ තියෙන මිනිහට හරියනවා. ඒක තමයි යථාර්ථය. කළ ගුණේ තියෙන මිනිහට හරියනවා. ඔය මොනවා කවුරු කෙවුවත් මෙයා නරකයි වැඩක් නැහැ. එයා අසුරු කරන්න එපා කියලා මතක තියාගන්න. ඔබගේ ගාව කළ ගුණේ තියෙනවා නම්
ඔබ සිල්පද පහම කඩන මිනිස්සෙක් වුණා ඔබ එක්ක අනිත් අය ඉන්නේ. ඔබ සිල්පද පහම කඩන්න බලන්න. හැබැයි ඔබ කළගුණ සලකන. ඔබට කරපු උදව් මතක තියාගෙන ප්‍රති උදව් කරන කෙනෙක්. මතක තියාගෙන කවදාකවත් ඔබට පිරිස නැති වෙන්න. සිල්පද කඩා ගන්න එක එයාගේ ප්‍රශ්නයක්. හැබැයි එයා මනුස්සෙක් විදිහට හොඳයි කියන තැනට එනවා. අපෘතඥයෙක් නෙවෙයි අපුරුෂයෙක් නෙවෙයි කියලා. එයාගේ සිල්පද කඩාගෙන එයා පව් කරගන්න එක එයාගේ වැඩක් කියලා ඒක ඇල්ල අයින් කරනවා මිනිස්සු. අර කලගුණ දන්න ගතියට සලකනවා. ඒකම ප්‍රමාණවත් මේ අපේ ජීවිත ගමන යහපත් කරගෙන සංසාරය යහපත් වෙන බවට පත් කරගන්න. ඉතින් පුත්තිමත් වෙන්න ඕන. මේ වගේ පින්කම් කරලා තමන්ගේ ගුණ අඳුනගෙන තමන්ගේ වටිනකම් අඳුනගෙන එයා තව ටිකක් ඩෙවලොප් කරනවා. තව ටිකක් සංවාදනය කරනවා. කලියුතු වෙනවා. දන් දීම කියන එක තාම උදාහරණයක්. දන් දීම හරියම උදාහරණ පින්කම. අනිත් එක දැන් අද වගේ වෙසක් පොය දවසක අපිට නිතර කියන්නේ දාන සීල භාවනා මේ කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරගන්න කියලා. දැන් ඔයත් පන්සිල් ගත්තා. සීලය සම්පූර්ණ කරගත්තානේ. ඊළඟට දාන මේ තථාගතයන් වහන්සේට මහා සංඝයාට අද ප්‍රණීත දානයක් හදලා පූජා කරනවා. දාන. ඊළඟට මේ බණහනම කියන්නේ මොකක්ද? බණහනකොට වෙන්නේ භාවනා කරනකොට වෙන්නේ. ඒකනේ බණහයින්දි සෝතාපන්න වුණා කියන්නේ. ඔබ අහලා තියෙනවනේ ධම්සප්පවතුන් සූත්‍රයේ අවසානයේ සෝතාපන්න වුණා. කොණ්ඩඤ්ඤ භික්ෂුන් වහන්සේ කියලා නේ. එතකොට මොකද උනේ ආන්දරු භාවනා කළා නෑනේ. අස්තෙක් ව්‍යාගේ කොහෙවත් ඉඳලා නෑනේ. කොහොමද එතකොට සෝවන්? සෝවන් වෙන්නේ මෙහෙමයි. බණ අහනකොට වැඩෙන්නේ භාවනාමය සිතුවිලි. ඒ කියන්නේ සිතේ ඒකාග්‍රතාවය තියෙනවා. මම ඔබට කරුණු කියලා දෙනකොට ඔබ හොඳ අවධානයක් යොමු කරගෙන හිටියොත් ඔබගේ හිතේ වෙන රාග උපදින්න නැතුව, ද්වේෂ උපදින්න නැතුව, මෝහ උපදින්න නැතුව තනිකරම හිත පියුරිෆයිඩ් වෙන්නනේ. පිරිසිදු වෙන්න පටන් ගන්නවා. ආදරණීය සහෝදරිය අක්කා සුරේෂිකා සාමින්දි සොයුරියට පින් අනුමෝදන් කිරීමේ ප්‍රාප්ති දානමේ පින්කම සිද්ධ කරන්නට ඊට පෙර මිය තියෙනවා ආදරණීය පියාණන් පාලිත වීරසේකර පියාණන් වහන්සේ. පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට පරම්පරාවේ මියගිය තව නෑයන් ඉන්නවා. කරුණා ගුණදාස, රංජිත් මෝදරගමගේ, ආර්.එස්. සිරිවාදන, ඒ මල්ලිකා, ඒ රූපසිංහ කියන පින්වත් පිරිසට පින් අනුමෝදන් කිරීමත්